කරියක හදාගන්න වෙලා යනවද? නැත්තම් මෙන්න මේ ගානට සුවඳට රසට පාටට පොලොස් කරිය හදාගන්න අමාරුයිද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. වීඩියෝ එක අවසානයේ වායේ හැම රහසක්ම දැනගන්නවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කිසිම ස්ටෙප් එකක් ස්කිප් කරන්න එපා. මොකද මේකේ හැම මොහොතක්ම හරිම වැදගත්. රසයේ ගුණය ඒ විදිහටම තියාගෙන පරණ කෑම අලුත් විදිහට හදාගන්න කියලා දෙන අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. එතකොට තමයි අපි අලුතෙන් ඇතුළත් කරන වීඩියෝ ඔයාලට ඒ සැනින් නරඹන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක අතරතුර ඔයාලට ප්‍රශ්නයක් එනවා නම් පහලින් comment එකක් දාන්න. ඒ comment වලට පිළිතුරු අපි ඒ මොහොතේම සපයනවා. වැඩි කතාවක් නැහැ යාළුවනේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මෙන්න මේ විදිහට පොලොස් ගෙඩිය කපලා වතුර වාජනයක් ළඟින් තියාගෙන ඒකේ තියෙන කොහොල්ල ටික අපි අයින් කරගන්නවා. මතක තියාගන්න මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා අත් දෙකේම වතුර ගා ගන්න ඕන. එතකොට තමයි ඒවා අතේ යැලෙන එක නවතින්නේ. මේ වැදගත් පියවරවල් හොඳට මතක තියාගන්න. ඒකයි මම ඔයාලට කිව්වේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එක නරඹන්න කියලා. හොඳට බලන් ඉන්න යාළුවනේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි කපා ගන්නවා. මේ විදිහට කපා ගත්තොත් තමයි අපිට මේකේ හොඳට ලුණු මිරිස් ඇතුළට යන විදිහට ඒක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා බලා ගන්න. කෑලි වැඩි ලොකු කරන්න එපා. පොඩියටයි කපා ගන්න ඕනේ. ඊට කලින් මෙන්න මේ වගේ කැපුම් යොදන්න ඕන. එහෙම කැපුම් යෙදුවොත් තමයි මම කලින් කිව්වා වගේ ලුණු මිරිස් මේක ඇතුළට හොඳට ඇතුල් වෙන්නේ. මෙන්න මේ ගානට කපා ගන්න. වීඩියෝ එක පාස් කරලා තියෙන්නේ ඔයාලගේ වටිනා කාලේ ඉතුරු කරන්න. මේ වේගෙන් කපා ගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ අත කපා ගන්නයි වෙන්නේ. සාම්ප්‍රදායික උයන ක්‍රම වලට ඇත්තටම අපි ගොඩක් කරු කරනවා. නමුත් අපේ වර්තමාන ජීවන රටාවත් එක්ක අපිට ඉස්සරහට යන්න වෙනවා. ඒ හින්දා අපි අලුත් ක්‍රම හොයා ගන්නවා. ලුණු ටික මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ගම්බිරිස් කුඩු, රම්පේ, කුරුඳු, පොතු, එතකොට කරාඹු නැටි, කහ කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, තුන පහ කුඩු, සුදු ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. සමහර ස්ටෙප් මම මේක පෙන්නලා නැහැ. ඒ ඔයාලගේ කාලය ඉතුරු කරන්න. නමුත් මේ දේවල් අනිවාර්යෙන් අපි මේකට එකතු කරන්න ඕන. තව ගොරක කෑල්ලක් හෝ ගොලක පේස්ට් එකෙන් පොඩ්ඩක් මේකට අපි එකතු කරගන්න ඕන. එතකොට තමයි මේකට පොඩි ඇඹුල් රසක් එක්ක අමුතුම පොලොස් ඇඹුලේ නියම රස එන්නේ. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. පැරණි ක්‍රමයට නම් මේක මේ විදිහට කලවම් කරලා ටික වෙලාවක් තියන්න ඕන. හැබැයි අපිට දැන් එහෙම තියන්න කාලයක් නැහැ. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ෆාස්ට් කුකින් කරන විදිය. ඒ හින්දා ඔයාලගේ කාලය ඉතුරු කරගෙන මේක කරන විදියයි මම කියලා දෙන්නේ. ඒ හින්දා ඔයාලා මේක වැඩි වෙලාවක් තියන්න ඕනේ. මේකට පොල් කිරි ටිකක් අපි ලෑස්ති කරගන්නවා කලින්ම. මේකට පොල් කිරි එකතු කරගන්න තරමට තමයි රස වැඩි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. වීඩියෝ එක දිගටම බලන්න. මොකද එක පියවරක් හරි මිස් වුණොත් ඉවරයි. ඔයාලට මේක රසට හරා ගන්න බැරි වෙනවා. දැන් අපි තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අබ, කරපිංචා, කුරුඳු පොත්තක්, කරාඹු නැටි, ලුණු, සුදු ලුණු එකතු කරලා මේක අන්නන් පැහැට වෙනකන් හොඳට සුවඳක් එනකන් අපි මේක තෙලේ තෙම්පරාදු කරගන්නවා. මේ හැම පියවරක්ම හරිම වැදගත්. ඔයාලට මම කියලා දෙන්නේ කොහොමද මේක ඉතාම ඉක්මනින් හදාගන්නේ කියලා. කලබල වෙන්න එපා. මේක තෙලෙන් හැදුවට තෙලෙන් හදන්නේ අපි මේක ඉක්මනට හදාගන්න ඕන හින්දා. මේකට අපි ඊට පස්සේ මිරිස් කුඩු තුන පහ කුඩු එකතු කරලා මේ විදිහට ටෙම්පරාදුවටම එකතු කරගෙන මේක හොඳින් සුවඳ වෙනකන් වැද ගන්නවා. මෙන්න මේ ගානට මේක ආවට පස්සේ අපි අපේ මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕන. ගෙදර ඉන්න හැමෝටම සුවඳ එන මොහොතක් තමයි මේ වෙලාවේ තමයි අපි අපේ මිශ්‍රණය මේකට එකතු කරන්නේ. මේක හොඳින් කාලම් කරගෙන ඊට පස්සේ මේකට අපි එකතු කරනවා අපි මුලින් සූදානම් කරගත්තු පොල් කිරි. හොඳින් බලන් ඉන්න. රසට කෑම හදන ක්‍රමය විතරක් නෙමෙයි මේ channel එකේ මම ඔයාලට කියලා දෙන්නේ රසට කෑම හදලා මේසට යවලා ඒ මේසේ හැඩ කරන පුඩ්කාවෙන් නැත්තම් පළතුරු කැටයම් කරන විදිහත් මම මේ channel එකේ ඔයාලට කියලා දෙනවා. මේකේ ඒ වගේ වීඩියෝ ඇතුළත් කරලා දිනවා. ඔයාලා නිදහස් වෙලාවට channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ නරඹලා ඉගෙන ගන්න. ඒ වගේම අත්මාළු හදන හැටි, එතකොට වල්ලුරු මස් රසට පාටට කැකිරි කරි එකක් හදන හැටි, ඒ වගේම තවත් වීඩියෝ ගොඩක් මේ channel එකේ මම ඔයාලට කියලා දීලා තියෙනවා. මෙන්න මම ඔයාලට තවත් රසක් දැන් කියලා දෙන්න යන්නේ. මේකට අපි එකතු කරනවා කරාඹු දලු. කරාඹු දලු මේකට එකතු කරනවා. එතකොට තමයි මේකේ අලුත්ම අමුතුම සුවඳක් මේකට එකතු වෙන්නේ. කරාඹු දලු නැති අය කරාඹු නැටි එකතු කරන්න ගැටලුවක් නැහැ. හැබැයි හරියටම මේකේ
කොලිටි එක එන්නේ කරාමුදලු මේකට එකතු කරන්න ඕන. ඇත්තටම මේ පියවරල් ටික ඔයා හරියටම අනුගමනය කරොත් මේකට මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. පොඩි වෙලාවක් තමයි යන්නේ. මේක මේ දරලිපේ හදලා තියෙන්නේ ඔයාලට ගෑස් එකේ වුණත් මේක තියාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රසයට හානියක් වෙන්නේ නැහැ. ඉක්මනට හදාගන්න ඕන නිසායි අපි මේක තෙලෙන් හැදුවේ. මොකද කාර්යබහුල ජීවන රටාවක් ගෙනියන ඔයාලටයි මේ වීඩියෝ එක මම ගෙනත් තියෙන්නේ. පොලොස් කරි රස බලන්න අපි නම් ඉන්දියාප්පත් ලෑස්ති කරලා තියෙන්නේ. ඉන්දියාප්ප වගේම පාන් වලට පාන් රාත්තලක් වුණත් කිසිම ගේමක් නැතුව කන්න පුළුවන් කරි එකක් තමයි මේක. පොලොස් කරි එක මේ විදිහට රත් වෙනවා. අපි මතක් කරගමු මේකේ මම ඔයාලට පුංචි පුංචි රහස් ගොඩක් කියලා දුන්නා. පළවෙනි එක කපා ගන්නකොට ඉස්සල්ලාම අතේ වතුර ගා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි කොහොල්ල ගෑවෙන එක නවතින්නේ. ඊට පස්සේ කපනකොට ලොකු කෑලි කපා ගන්නෑ. තරමක් පොඩි කෑලි තමයි කපා ගන්නෙ. ඔන්න බලන්න මේකේ පාට ලස්සන දිනවනේ. හරි. එතකොට කපා ගන්න විදිය කියලා දුන්නා. හීනි කෑලි කපා ගන්නවා. ඒ වගේම කැපුම් යොදන්න ඕන. එතකොට තමයි ලුණු මිරිස් මේකට හොඳට අල්ලන්නේ කියලා කිව්වා. මෙන්න වැඩේ ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ රස බලන්න. ඔයාලත් මේක හදලා ඔයාලගේ කමෙන්ට්ස් මට පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක තමයි ඔයාලා මට දෙන්න ලොකුම සහයෝගය. ඉදිරියේත් මම ඔයාලට මේ වගේ රස පාට සුවඳ තියෙන රස කෑම ගොඩක් හදන්න කියලා දෙනවා. ඒ හින්දා channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි මම කියා වගේ ඔයාලට මං දාන අලුත්ම වීඩියෝ වලට එසනින් නරඹන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යාළුවනේ මේකේ රස බලලා එන්නම්. ඊට කලින් මම ඔයාලට චූටි පණිවිඩයක් තියෙනවා කියන්න. මම ඔයාලට මුලින් කිව්වා වගේ ලස්සන ෆුඩ් කාවින් කරන හැටි ඒ වගේම රස කෑම වලින් අපේ channel එකේ තියෙනවා. ඒ වගේ පුංචි දෙයක් මේ වීඩියෝ එකේ ඊළඟට මම ඔයාලට පෙන්නලා තියෙනවා. ඒක ලස්සනයි නම් like එකක් දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඒක ලස්සනයි නම් ඔයාලටත් ඒක ඉගෙන ගන්න ඕන නම් මගේ channel එකට ගිහිල්ලා කාවින් FNV channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ නරඹලා ඔයාලා ඉගෙන ගන්න. මෙන්න බලන්න ලස්සනයි නම් like එකක් දාන්න. ගොඩක් ලස්සනයි නම් comment එකක් දාන්න. ගිහින් එන්න යාළුවනේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.